ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අදත් අපි SL Soil Story අපේ YouTube නාලිකාව වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද පෙන්වන්න යන්නේ කොමඩු වගාවක්. ඒ කියන්නේ කොමඩු මාස 2යි. මාස 2ක් තුල මං ගත්ත ආදායම කීයටද ගියේ? ඒ සියලු දේවල් අද මම ඔයාලට සාක්ෂි සහිතව ඉදිරිපත් කරනවා. ඉතින් අපි යංක වීඩියෝ එකට අපි මේ පාර ඉතින් කලින් හිටවපු පරතරය නෙවෙයි මේ පාර කොමුඩ අපි හිටෙව්වේ. ඇත්තම ටිකක් ඈතින් හිටෙව්වේ. මොකද අපි එහෙම හිටවලම නෑ නිකන් කොහොමද තත්ත්වය කියලා බලන්න තමයි අපි මේ පාර ඈතින් හිටවලා මේ අපි බැලුවේ. ඉතින් ඔයාලට පේනවනේ කොමුඩු බීජ දෙයක් අරගෙන ඉතින් ඔයාලට දාලා ඒක වහනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා. නොදන්න අය බලා ගන්න කොහොමද ඒක වෙන්නේ කියලා. මේ පාර හිටවපු විදියට අපිට ඉතින් අක්කර කාලකට අපි බලාපොරොත්තු වෙන ටින් දෙකක් හිටවන්න ඇත්තටම ටින් දෙකක් හිටව ගන්නත් අපිට බැරි වුණා. එක ටින් එකක් තමයි ඉතින් අක්කර කාලකට අපි මේ පාර ගියේ අපි හිටවපු පරතරය අනුව. ඉතින් ඔයාලට පේන්නේ මේ දින 10ක් තුල වර්ධනය තමයි. ඉතින් 10ක් තුල කියන්නේ අනිවාර්යයෙන්ම පොහොර එක මුරයක් යන්න ඕන. පොහොර මුරයක් යන වීඩියෝ එකක් නම් මම මේකට ඇඩ් කරලා නැහැ. ඉතින් දින 10ක් තුල තමයි ඔය කොමුඩු වලට වතුර ගහන විදිහ. ඒ කියන්නේ මම වේලි සිස්ටම් එකකට තමයි කොමුඩු දැම්මේ මේ පාර. ඉතින් ඔයාලට මේ පේන්නේ දින 40ක් 45ක් වගේ ඇතුළත කොමුඩු. තව දෙයක් තමයි දින 40ක් 45ක් ඇතුළත කියන්නේ සාමාන්‍යයෙන් මාසයක් වගේ යද්දී තව අපි පොහොර මුරයක් අනිවාර්යෙන් දෙවෙනි පොහොර මුරේ අරගෙන යන්න ඕන. මාස දෙක අවසානයේ ඉතින් කොමුඩු කඩලා තින්නේ. ඔයාලට පේනවා ඇත්තටම හැදීම අතින් කිව්වොත් නම් ඇත්තටම ෂෝක් විශාල කිඩි ටිකක් තිබ්බා. ටින් එකකින් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ගානට වඩා කොමුඩු ටිකක් හැදිලා තිබ්බා. බලාපොරොත්තුනේ ඇත්තටම ලෝඩ් එකමාරක් ඇත්තටම ලෝඩ් 3ක් තිබ්බා. එක ටින් එකෙන් ලෝඩ් 3ක් තිබ්බා. හිටපු පරතරය නිසා වෙන්න ඕන. ඔන්න ඉතින් කොමුඩු මිටිවලට අපි ගහලා තියෙන්නේ, උර කරලා තියෙන්නේ. ඉතින් ෂෝක් ගෙඩි ටිකක් හැදලා තිබ්බා. කිලෝ 6 7 8 ගෙඩි තිබ්බා.
ඔන්න ඉතින් එක කොමුඩු ලෝඩ් එකක් නම් යනවා ට්‍රැක්ටරේට පටවල තියෙන්නේ උතන තියෙනවා සාමාන්‍යයෙන් මිටි 40ක් හෝ 42ක් අපි ලෝඩ් එකකට ගෙනියනවා ඔන්න ඉතින් මේ කාලේ වැහි හින්දා අපි පොඩි දුකක් විඳින්න ඕනේ ඉතින් අපේ කොමුඩු ලෝඩ් එක අරගෙන යන්න මොකද වැහැලා පාරවල් අවුල් ගිහිල්ලා මඩ වෙලා හින්දා ට්‍රැක්ටරේ ගන්න බෑ ලෝඩ් එකත් එක්ක ඉඳ ලෝඩ් එක මෙතන බාලා තමා ට්‍රැක්ටරේ ආ පැත්තෙන් අරගෙන ආයෙ පටවගෙන අපි අරන් යන්න ඕන එහෙම චූටි දුකක් අපි විඳින්න ඕනේ ඉතින් අපි ලෝඩ් එක ගෙනියන්න නම් ඉතින් මේ දින කොමුඩු ලෝඩ් 3 බිල් ඉතින් එක බිලක් තියෙනවා ඉතින් ඒකේ තියෙන්නේ ඒකේ ගියේ 55න් කොමුඩු කිලෝ එක 55න් ගියේ ඉතින් 71965ක් තියෙනවා එක බිලක් ඉතින් මේ බිලේ තියෙනවා ඉතින් මේ ලෝඩ් එක ගිහලා තියෙන 60න් ඒකට තියෙනවා 1,22,662ක් වැහලා තියෙනවා ඒ ලෝඩ් එකට ඔයාලට පේනවනේ ගිහලා තින්නේ 60න් කොමිස් එක 3ක් කැපෙනවා එතකොට 57න් තමයි වැටෙන්නේ කොමුඩු කිලෝ එකක් ඉතින් අනිත් ලෝඩ් එක ගිහලා තියෙනවා 1,16,591කට ඉතින් ඒකත් 60න් ගිහිලා තියෙන්නේ කොමුඩු කිලෝ එකක් ඉතින් කොමුඩු ලෝඩ් 3ෙන්ම කොමුඩු කිලෝ 5495ක් කැල්ලා තිබ්බා ඉතින් සාර්ථක හැදිල්ලක් හොඳ පරතරේ දීපු හින්දා හොඳ හැදිල්ලක් හැදුනා මේ පාර කලින් පාරට වඩා ඉතින් කොමුඩු ගැන මොනවා හරි ඔයාලට දැනගන්න තියෙනවා නම් ඉතින් මම පල්ලෙහාම නම්බරේ දාලා තියන්නම් WhatsApp message එකක් හරි කෝල් එකක් හරි ගන්න ඕන දෙයක් අහන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඔයගොල්ලන්ට ජය වේවා